ඔබ සැමට සුබ දවසක්. හෙළබිමේ රසකතා යටතේ තවත් ලස්සන කතාවක් ඔබ වෙත ඉදිරිපත් කරන්නට බලාපොරොත්තු වෙනවා. මෙම කතාව ලස්සනයි, වැදගත් කියලා හිතෙනවා නම් එවැනි තවත් වැදගත් කතා අහන්නට හෙළබිමේ කතා YouTube channel එක subscribe කරලා bell icon එක ඕල් කරලා like කරලා තියාගන්න. එතකොට අලුතෙන් කතාවක් දැම්මම අපිට notification ලැබෙනවා. දැන් අපි ඒ කතාව අහලා බලමු. මේ කතාව අපේ අසහාය නායකයෙක් වන දුටුගැමුණු රජතුමා පිළිබඳව. අනුරාධපුරය අභිමානවත් අගනුවරක් වී රට ස්වයංපෝෂිත වෙමින් පැවතුණා. ඒ වන විට රුවන්වැලි මහා සෑය ඉදිවෙමින් පැවතුණා. මේ කාලයේදී දුටුගැමුණු රජතුමා සම්බුද්ධ ශාසනයටත් ජනතාවටත් කරන සේවය දැකලා රාජ්‍ය පාලනය කරදරයකින් තොරව කරගෙන යාම සඳහා එක්තරා ඊර්ෂීවරයෙක් දුටුගැමුණු රජතුමාගේ මාලිගාවට පැමිණ රජතුමාට මණිකක් ලබා දෙනවා. ලබා දීලා මෙහෙම කියනවා. මේ මණික බලයක් එකතු කරපු බලගතු මණිකක්. මේ මණිකේ නම තමයි ජයමිනී මණික. මේ මණික රජතුමා පළඳින ඔටුන්නේ ඔබ්බවා ගන්න කිසිම කරදරයක් නැතුව රට පාලනය කරන්න පුළුවන්කම ලැබෙනවා කියලා රජතුමාට මේ ඊර්ෂීවරයා ප්‍රකාශ කරා. රජතුමා මෙහි සත්‍ය අසත්‍යතාවයේ මැන බැලීම සඳහාම එම මණික බාරගත්තා. බාර අරගෙන රන්කරුවට ලබා දුන්නා මේ මණික තමන් පළඳින ඔටුන්නේ සවි කරලා දෙන්නට කියලා. ඊට පසු දින රජතුමා රන්කරුවා සකස් කරලා දීපු මේ ඔටුන්නත් පළඳගෙන රජමාලිගාවට ගියා. ගිහිල්ලා රාජමණ්ඩපයේ සිටගත්තා. හිටගෙන ඇමතිවරුන්ට විවිධ නියෝගයන් ලබා දුන්නා. කිසිම ඇමතිවරයෙක් මේ රජුරෝ ලබා දෙන නියෝගයන් වලට විරුද්ධ වුණේ නැහැ. එය එලෙසින්ම අනුමත කළා. මේ ඇමතිවරු රජුරුවන් කෙරෙහි වසී වූ බවක් පෙන්눔 කරා. වෙනදා වාද විවාද ඇති කරගන්නා සමහර කාරණාවලට ඇමතිවරු එදා කිසිසේත්ම විරුද්ධ වුණේ නැහැ. සියලුම දෙනා ඒ සියලුම දේවල් අනුමත කරා. මේ කාරණයක් නිසාම රජතුමාට තරමක් බියක් සහ කලකිරීමක් ඇති වුණා. මේ මොකක් සම්බන්ධවද කලකිරීමක් සහ බියක් ඇති වුණේ? මේ ජයමිනී මණික අධර්මිෂ්ඨ පාලකයෙකුට ලැබුණොත් රටත් ජනතාවත් සම්බුද්ධ ශාසනයත් විනාශයට පත් කරනවා. ඒ නිසා මෙය ජයග්‍රහණයේ මණිකක් නෙවෙයි, විනාශයේ මණිකක් බවට පත් වෙනවා. ඒ නිසා මේක කිසිම අධර්මිෂ්ඨ පාලකයෙකුට නොලැබෙන්න මේ මණික රුවන්වැලි මහා සෑයේ තැන්පත් කරන්නට ඕන කියලා රජතුමා තීරණය කළා. තීරණය කරලා දුටුගැමුණු රජතුමා ඒ ජයමිනී මණිකත් අරගෙන මහා සංඝරත්නය හම්බෙන්න ගිහිල්ලා මහා සංඝරත්නයේගේ පිරිත් සජ්ජායනා මැද්දේ රුවන්වැලි මහා සෑයේ පාදමේ මේ මණික නිදන් කරා. එදා සිටම බලය රැකුමට ලබා දුන්නු මේ මණික සම්බුද්ධ ශාසනයේ රකින්න මහා බලවත්
මැණිකක් බවට පත් වුණා.